හෙරොයින් කිලෝග්‍රෑම් එකකටත් අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට එප්පාවල කටියාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයා සහ පුත්‍රයා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තමුත්තේගමක් මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. එහිදී අධිකරණයේ සිටි සියල්ලන් විමතියට පත් කළ කරුණ වුණේ මෙම විදුහල්පතිවරයා අනුරාධපුර දිස්ත්‍රික් මද්‍රව්‍ය නිවාරණාංශයේ සභාපතිවරයා ලෙස ස්වේච්ඡාවෙන්ම කටයුතු කර ඇති බවට අධිකරණයට කරුණු ඉදිරිපත් වීමත් සමගයි. පොලිසිය අධිකරණයට දැන්වූයේ මීට පෙර හෙරොයින් ග්‍රෑම් 25ක් සමග අත්අඩංගුවටගත් විදුහල්පතිවරයාගේ පුත්‍රයා සහ තවත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත මෙම වැටලීම සිදු කළ බවයි. එප්පාවල ඇඳගල ප්‍රදේශයේ පිහිටි මෙම සැකකාර විදුහල්පතිවරයාට හෝටලයක් පිටුපස වළදමා තිබීදී සොයාගත් හෙරොයින් තොගේ බර කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 185ක් බවද පොලිසිය අද අධිකරණයට දන්වා සිටියා. ඒ අනුව අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තමුත්තේගම මහේස්ත්‍රාත් ගයත්‍රී හෙට්ටිආරච්චි මහත්මිය අනුරාධපුර කොට්ටාශ අපරාධ විමර්ශන අංශයට අද නියෝග කළා. Use one Lanka today.